බණ කියන තැන ඇවිල්ලා ඉස්සරහින්ම ඉඳ ගන්නවා ආන් එළියට දානවා පොඩි හාඳුරෝරු තුස්නීම් භූත වෙනවා බණ කියන්නේ වටාපත තියෙන හින්දා නිවන් යනවා නැත්නම් හතර මහා පායට යන්නේ මම රූපවාහිනී සංස්ථාවේ දවසක් ගියාට පස්සේ මට කාමරයකට එන්න කියලා කිව්වා ඒක මං ගිහිල්ලා බලනකොට මේකප් කරන්නලු මාව මං කිව්වා මහත්තයා මේ වඳුරාමයි ආයෙක රිලවා කරන්න ඕනන්නේ නැහැ අස්සයා කරන්න ඕනන්නේ නැහැ සාකච්ඡාව තියනවා නම් තියන්න වැඩසටහන කරන්නම් මං කිව්වා ආයෙ පින්ස් අල්ලාරගෙන ආරුවා මේ අරගෙන මාව උපමට්ටම් කරන්න ඈ ලංකාවේම සින්නන්ද ආඳුරෝ මීට වඩා අය කොහොම උප කරන්නේ කර්මානුරූපව හම්බෙච්ච මගේ ජීවිතේ මට මිස ඒ හින්දා මේ මෙවුන්දලට පුදුම මායන් තියෙන ගෙවල් වල ආර්ථිකය දිහා බලන්නේ නැහැ තමන්ගේ තත්ත්වය දිහා බලන්නේ ආදායම දිහා බලන්නේ අහස උසට ගෙවල් හදන්න ගේ බඩු මුට්ටු වලින් පුරවන්න හදන්නේ අල්ලපු ගෙදර එක වාහනයක් ගේනකොට මේකිටත් වාහනයක් ඕන එහා පැත්තේ ගෙදර එකේ තීන්ත ගා ගන්නකොට මේකිට තීන්ත ගා ගන්න ඕන තමන් දිහා බලන්නේ නැතුව යන වල් ගමන් හින්දා මිනිහා අරක්කු බොනවාට වඩා පුතා උඹ වියදම් කරනවා. ඔව්. උඹට පේන්නේ නැතුවට ගෑණි හැටියට. උඹේ තියෙන විච්චූරන අරකා කඩමල්ලක් ගත්තාම අවුරුද්ද මාඳින්නේ ඒ කඩමල්ල. අර ඩෙනිම් කියලා જાතියක් දෙනවා ගෝණිය වායේ ගොඩටත් ඒක මඩටත් ඒක. ඒකට එච්චරයි මේකිට අවුරුද්දට 5ක් ගෙනල්ලා දුන්නත් ඒකිට නෑ රෙදි අන්තිමට. රෙදි නෑ ඒ තරමට රෙදි විනාශේ නවත්තන්න ආන් ඒවට වීරිය කරන්න දරුවන්ට අනවශ්‍ය දේ නොදී ඉන්න අම්මට ෆෝන් එකයි තාත්තට ෆෝන් එකයි දුවට ෆෝන් එකයි පුතාට ෆෝන් එකයි ෆෝන් 4 අතට ගෙදර තියෙන ෆෝන් එකයි ෆෝන් 5යි ෆෝන් 5කට බිල් ගෙවනවා තොරතුරු මාරු මධ්‍යස්ථානයේ වාගේ මොකා එක තොරතුරු මාරු කරලත් දැන් දිනුනේ අවසානයේ බලනකොට පින්නතුනි ආදායම් මදි හොරා කණ්ඩ වෙනවා මේ ආදායම් පියවන්න ඒ ගෙදර රාජ්‍ය සේවකයෙක් හිටියෝ රාජ්‍ය සේවකයා හොරා කනවා සාමාන්‍ය පුරවැසියෝ නම් සාමාන්‍ය සමාජයෙන් හොරා කනවා ඇයි අරවා පිරිමහන්න අවසානයේ දුගතියට යනවා මිස සුගතියට යන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා පින්නතුනි මෙච්චර කාලයක් ඔබේ ජීවිත ගමනේදී සිද්ධ වුණු යම් වරදක් තියෙනවා නම් අඩුවක් තියෙනවා නම් ඒ වැරද්ද මකා ගන්න වීරිය කරන්න. එතකොට නොකරපු වැරදි කෙරෙන්නෙත් නැහැ කරපු වැරදි නවත්තනකොට නිදහස් නිවහල් පිරිසිදු මිනිහෙක් ඉතුරු වෙනවා. ආන්ගේ පිරිසිදු මිනිහට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ පටන් ගන්න. පුතේ අපේ රටට ඕන එක මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච ප්‍රතිපත්ති ගරුක හොඳ වැඩ පටන් ගන්න ඕන. අපි එක තැන පල් වෙන ලගින જાතියක්. ධම්සප්පවතුන් සූත්‍රයේදීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේ ලෝකේ අතහරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා නිවන් දකින්න නම් දියුණු වෙන්න නම් පෝසත් වෙන්න නම් බෝසත් ගුණගරුක මිනිහෙක් වෙන්න නම් නිදහසේ මිනිස් ජීවිතේ භුක්ති විඳින්න නම් අත්තරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා. ඒවා ශරීරයට දුක් දීමයි ශරීරයට සැප දීමයි. මේ ඉන්න සියලුම දෙනා ඔය අන්ත දෙකෙන් එකක් අතහැරලා තියෙනවා. නේද මහත්තුරුනි? ඔය මහත්තුරු ඔක්කොම ඔය දෙකෙන් එකක් අතහැරලා ඉන්නේ. කොකද ඇතෑරි? දුක් දෙන එක ඇතෑරියා. මේ ඔක්කොම එහෙම. ශරීරයට දුක් දෙන එක ඇතෑරියා. හැබැයි පමණ ඉක්මවා සැප දෙන එක අල්ලගත්තා.
සැපදිදී ඇවිල්ලා ශරීරයට ජීවිතයට දැන් ඔබ අමාරුවේ වැටිලා. එහෙම සැප දෙන්න ගියාම සිද්ධ වෙන විපාක ටික බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අනිසි ප්‍රතිඵල පහකට මුණ දෙන්න වෙනවා කිව්වා. සැප දෙන්න ගියාම හීනෝ පහත් මිනිහෙක් වෙනවා. බාන ගෝඨාභය මහත්තයා හොරෙන්ම ගියා. සැප දෙන්න ගිහිල්ලා. ඒ වෙනකොට වටේ හිටපු පිරිස උන් හිටිතන් නැතුව ගියා. සැප දෙන්න ගිහිල්ලා. මේ දවස්වල සැප අහිමි වෙච්ච අය ආය සැපේට රින්ගන්න මාරු වෙනවා. හේයම් මාරු තියනවා. අරක මේකට පැන්නා මේ කාරකට පැන්නා ගියේ ආරංචි වෙනවා. ලැජ්ජේ බෑ. අපේ සංඝයා වහන්සේලාත් මාරු වෙනවා පුතා ඒ වගේම. සිවුරේ පාට මාරු කරලා මාරු වුණා කියමුකෝ. සිවුරේ පාට මාරු කරලා මාරු වුණා. සාටකේ පාටට. බුදුහාඳුරුත් මාරු කරනවා ඒ තරමට. මා ගැති පව්කාර ගිහි පැවිද්දෝ කෑවේ රට. එහෙනම් ඇස්සරලා බලන්න. ඇස්සරලා බලලා අපි තුල තියෙන අඩුපාඩු මකාගෙන නිවැරදි ගමනක් යන්නයි ඕනේ. හීනෝ පහත් මිනිහෙක් වෙනවා සැප දෙන්න ගියාම. ගම්මෝ එක තැන පල් වෙන ලගින ග්‍රාමීය මිනිහෙක් වෙනවා. දියුණුව නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ එක තැන පල් වෙන්න එපා. පරීක්ෂණ පවත්වමින් නිරීක්ෂණය කරමින් යහපත් නිගමනවලට සත්‍ය නිගමනවලට එන්න කිව්වා. හැමදාම කරන්න ඕන. අලුත් දේ සොයා යන්න ඕන. එතකොට හැමදාම අලුත් මිනිහෙක් වෙනවා. පරණ වෙන්න දෙන්න හොඳ නැහැ. එක තැන පල් වෙන්න දෙන්න හොඳ නැහැ. අර නාකි ගෑනු කෙනෙක් ලොක්කට අලුතෙන් ඉගන්වුවාලු පුතා පරණ මනමාලකම. ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට ගොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රාට ඉන්දර කොඳුර කවි කියන්න පාට පම් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. දීපිකා පියදර්ශනී පීරිස් කියන්නේ මට මැවිලා පේනවා පුතා. ලොකි කොනිත්තලා ලොක්කට කුස්සිය පැත්තට දුවනවා. ඔව්. දත් නැති කටින් hina වුණාලු පුතා මූණ වහලා අත් දෙක පැත්තකට අරගෙන දත් නැති කටින් හුරතල් hinaවක් පාලා පත්තෙන් චුට්ටක් අල්ලලා කොනිත්තලා කුස්සිය පැත්තට දීවලු කියලා ලස්සන කතාවක් අපේ ආමරමේ. ලස්සන කතාවක් තියෙනවා. මේක කියන්නේ වෙන දෙයක් නෙමෙයි පුතා. විවාහය දැන් ඔයාලා පෙම්වතුන් හැටියට ඉඳලා පෙම් කරලා දත් මිටි කාලා රැළ ගාව ඉඳලා මේ ගස් කොළන් අස්සේ රිංගලා මූකලන් යායේ හම්බෙලා නාන ප්‍රහෙය්‍යා මාරු තිබිලා ඔට්ටු වෙලා ගෑණි ගන්නවනේ. අරගෙන පළවෙනි ළමයා හම්බෙනකොටම ඉවරයි. ජීවිතේම ගෑණිගෙත් ඉවරයි මිනිහාගෙත් ඉවරයි. ඔව්. ගෑණි පාරේ ඇවිල්ලා බෝක්කුව උඩ ඉඳගත්තොත් ඕම් බෝක්කුව උඩ කිරි දෙනවා. අර ඇඟ පසඟ පිළිබඳව කිසි දයානුකම්පාවක් නැහැ. මොකා දැක්කත් කමක් නැහැ. බන කියන තැන ඇවිල්ලා ඉස්සරහින්ම ඉඳ ගන්නවා. ආන් එළියට දානවා. පොඩි හාඳුරුවරු තුස්නීම් භූත වෙනවා. බන කියන්නේ. වටාපත තියෙන හින්දා නිවන් යනවා නැත්නම් හතර මහා පායට යන්නේ. එහෙම කිසි හැඟීම් දැනීම් නැහැ. සියල්ලම එතනින් ඉවරයි. එහෙම නෙමෙයි ජීවිතේට අලුත් බවක්. හැමදාම ප්‍රාණවත් බවක්, ශක්තිමත් බවක්, සුරක්ෂිත බවක් දෙන්න ඕනේ. නැවුම් සමාජයක් හදන්න ඕනේ. විද්‍යාත්මක හැකින් බලන්න ඕනේ.
එක තැන පල් වෙලා බෑ. läගලා බෑ. දියුණු වෙන්න ඕනේ. අපි හිටියේ ගල් ගුහාවල. ඒ ගල් ගුහාවේ ඉඳලා මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙනවනේ. ඒ ආපු ගමන් මගේ අනවශ්‍ය වූ අතෑරලා මිනිහෙක් හැටියට පහසුවට විවේකීව නිදහස්ව ජීවිතේ පවත්වාගෙන යන්නට පුළුවන් දේ තෝරාගෙන ඉදිරියට යන්න මහන්සි ගන්න. ලෝකේ දකින්න ඕන.